හරි ඉතින් මේ වීඩියෝ එකේදී මම මගේ යාළුවෙකු දෙන්න එකතු වෙලා ප්ලේ කරනවා මොබයිල් හොරර් ගේම් එකක්. මේක ඔයාලා ගොඩක් අය දන්න PC ගේම් එක මොබයිල් එඩිෂන් එකක්. ඉතින් මේකෙදි අපි දැන් කතා කරන්නේ ඉන් ගේම් වොයිස් සිස්ටම් එකකින්. ඒ වගේම මේකේ අනම්මනම් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකෙන් පොඩක් වීඩියෝ එකක් ගත්තම පොඩක් චොර ඇති. කමන්නේ ඔයාලා බලලම යටින් කමෙන්ට් එකක් දාන්න මොනවා වගේද කියලා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. මේ තියෙන්නේ බෑක්රූම්ස්. ඔයාලට මම යාළුවෙක් ඉන්නවා කියලා යාළුවා කවුද කියලා කිව්වේ නෑනේ. මේ ඉන්නේ අනුහස්. ඔව් පොඩ්ඩක් ඉන්න. මේ ඉන්නේ අර දෙවෙනි අනුහස් නෙවෙයි බං. මේ ඉන්නේ වෙන කෙනෙක්. ආයෙ වගේම කියන්නේ මූ නැත්තම් මට මේ ගේමේ මෙච්ච දුරට ගහන්න වෙන්නේ නැහැ. මම මේ සිරාරම කියන්නේ මූ තාම මේකේ වැඩ්ඩා මේ ගේම් එක තුල බැලුවත් හරිද? යමම් මේකේ මොකක්ද දන්නේ නැහැ. අර උසේ එක වෙන්න බෑ. එයා ගිහින් ඉඳලා මේ ගේම් එක මේ දොරවල්ගේ අතුරුනේ නේ. ඒ අතුර තමයි අර බොඩියේ ඒක හොයාගන්න. යන්නේ දැන් ගන්නවද? යන්නේ නැහැ අපි බලන්නේ. අඩුවේ මෙතන ඉතින් මැරිලා වෙන්නේ. ඒකෙක් මැරිලා. ඒකේ තමයි අතුර තියෙන්න ඕන. ඒ අතුර නෑ නේ. තව බොඩියක් තියෙනවද දන්නේ හොයමු. බල්ලෙක්ක ඒ කර කර අත්යක් ඉති. අඩෝ මේකේ දොරවල් දිනනවා 60 හොටා මාරක්. මේක මේදී දත්තා දොරවල් හරිපම් බන්නද? උඹටත් පුළුවන්. මේක හිස්. මේකත් අඩෝ කිය කරින්ද දොරවල්. අද ඉතින් ඇරිල්ලක් තමයි තියෙන්නේ. මේ ඔක්කොම හිටනේ. අර හෙත් තියනවා තව නේ බලමු බින්දු. වරෙන් දෙන්න කටියක් අරුගාව දුර ගන්න හැරි බැරියි. මේකේ ස්ටැමිනා ඇතිත් වගේ මදිත් වගේ බං. මේ වරෙන් බල්ලෙක් වගේ. දැන් මේ කාමරේ ඇතුලේ මොනවද හොයන්නේ මේ ඇතුලේ? කාමරේ ඇතුලේ තමයි එක්ස්ටි රූම් එකේ මේක ඇතුලේ. අරගෙන දොරවල් අරගෙන ඉඳින්නේ මේ. මීදුම හින්දා පේන්නේ. මේ නෑ යකාට අමතක කරා. කොයි බයි යකා? තියෙනවා. මේ කිසි යකෙක් නෑ වගේ.
මේක අපි කලින් අරපු දොරවලින් වැහෙනවද දන්නේ නෑ නේ බයි කවුද වහන්නේ නැහැ. අඩෝ අම්මුණ නයිස් නයිස් ඒ වරේ. අඩෝ අම්මට සිටි යම පක්ක අම්මුණ මේ පිටිපස්ස එක්කලා ඒ ලෝල්. මෙහෙන් අනිවාර්යෙන් යක්කි නේ ෂුවර්. යකාව කැංගින්ද ගන්නකොත් නෑ බා ඒ උයි දුවන්න තාම ඉන්න පස්සන බල. දුවන්න ස්ටැමිනා මදිවේත් ගන්න ඒ අරගත්තේ ගාන්දේ තිබ්බෙත් නෑ නේ වැඩි අපි ඉම්මන්ට හොයාගත්තා. මෙහෙන් කොහොමද දන්නේ එළියට? කොයි බයි යකා අපි යකා එනකන් දඩා ඉන්නේ. ඉතින් පැන ගන්න බලමු. හරි මෙහෙම කරමු මම පිටිවස්ස බලා යන්නම් අපි ඉස්සරහ බලන්න. අකාවත් නිකන් දුමු. එල ඉබ්බ කොහොමද ඔය බටේ උඩ නැග්ගේ? ඊ මට නැගින්න බෑ. බඩ ගාගෙන මේ බටේ ටිකක් නැගපන් එතකොට පුළුවන් ඊ යනවා ඉවරෙන්නේ නැහැ. එකපාරම මූට යකා පැන නැත්තම් එලේ. හරි යකා ඉන්න ඉවරයි. කොහොම වෙලා ඉන්නේ යකා අඩුවේ මේ ඉවරයක් වෙනම මැප් එක මැරෙන්න මාරුයි. හරි දැන් මේ වෙලේ මට වගේම ඔයාලටත් ලොකු ප්‍රශ්නයක් ඇති මේ මොකක්ද උනේ කියලා. දැන් මැප් දෙකක් තිස්සේ හෙට්ට මෙට්ට මාරනවා තාම මේක ඉවරයක් නැහැ. ඒතර මේක මොකක්ද උනේ කියලා ඔයාලට මම හරියටම කිව්වොත් මේක කියන්නේ අර එක්සිට් එක එකපාරටම හම්බෙන්නේ නැහැ. එක මැප් එකේ අනිත් ඒට එහෙම දාන අන්තිම මැප් එකෙන් ගියට පස්සේ අපේ එක්සිට් එක හම්බෙන්නේ. ඉතින් මේ ඉන්නේ අපි පාර්ට් ටයිම් කියන මැප් එකේ. මේකෙත් ඉන්නවා ඉතින් අමුතු යකෙක් උගෙන් බේරලා අපිට තියෙන්නේ කොහොම හරි මේකේ මේ ලිෆ්ට් එකෙන් පැන ගන්න. ඒ වගේ අපිට මේ මැප් එකට පස්සේ එක මැප් එකක් හම්බෙන එක තමයි අපි සෙල්ලම් කරන අන්තිමට සෙල්ලම් කරන මැප් එක මේ වීඩියෝ එකයි දිග වැඩි මැප් සෙල්ලම් කරන්න බෑ. කොහොම මේ මැප් එක අපි හිතමුද සුපිරිම දෙයක් කරනවා ඔයාලා බලාම ඉන්නකො මොකද වෙන්නේ කියලා අන්තිම වෙනකන්. ඒ නිකන් මේ බර්ත්ඩේ පාටි එකක් වගේ යකෝ මේක ඇතුලේ අඩෝ ඒ මරන්න බෑ. අපි දැන් එතනයි. මේ එක පාට කැන්ඩක් බයයි බා මේ දුරින් නෑ පස්සට යන්න බෑ ඉදන්නේ නැහැ. බෑනේ හැපි බර්ත්ඩේ ස්පයිඩි හරි මගේ පන්දිනේ මන් දන්නෙත් නැහැ. අමුතු සද්දයක් එනවද? බයත් බෑ මේ කරන්නේ. හරි යකා ඒ උඹ වෙන දෙස් එක්කද ඉන්නද බලන්න හැපි බර්ත්ඩේ අපිට කියපන් උඹම ඇත්තේ අපිට ඉස්සසනේ නැද්ද? සීනි දින්මයි අඩෝ කිල්ලේ යනවා. මං එනවා දෙන්න මේ මරු බං හැංගෙන දාත් තිබින්න බේරුනේ. මේ වෙට් යන්න එපා අරුගේ වෙට්. මේ යන්න එපා.
මේ මොකද්ද දෙස් එකට තියෙන්නේ? මේ අතුරන්නේ රෙඩ් කී කියලා එකක් හම්බුණා බා. රතු පාට පැත්තට ගිහින් බලමුද? ඒ අරු එහෙත් කියනවා මෙහෙත් නේ යන්න පැත්ත නෑ නේ අපි දුවමු ආපස්සට. මේ අරු ඔක ඉන්නේ අරු ඔක ඉන්නේ ඒ දොරක් හම්බුණා බා. ඊට පස්සේ උඹට ඉන්න බැරිද? ඒ පුරුවම උඹ තස්සනේ ඉන්නේ ඔව් බා. උඹ ගියා වගේ මම මට මේ දොරක් තියෙනවා කියන හම්බුනා ලින්ක් එකක් දොරක් ඒ තව මේ මොකද්ද ෆියුස් එකක්ද කොහොමද හම්බුනේ? මේ ගනි හරි බා අපි ආපු තැනට ආපහු යන්න ලිෆ්ට් එක ඇතුළේ මත ඔව්නේ. යවයි ආපස් මේ කියනවා. කොහෙද යන්නේ මෙහෙට්ටක් තියෙනවා. තාක්කත් නේද යන්නේ අඩෝ මේ තව එකක් තියෙනවා බා. මං කී එක ගන්න උඹ ෆියුස් ටික ගන්න. කලින් කියන්නේ මම ගත්තා යසයි. මේ පාර නිල් පාට එකක් මොකද්ද කී එකක් බා? ෆියුස් ආය නැතුව තියෙන්නේ මං හිතන්නේ ෆියුස් 4ක්වත් තියෙන්න ඕන අඩු. ඒ අරු මේ ළඟම ඉන්නේ සද්ද යනවා දුවා තව ගන්න place පැත්තේ නැති දැන් ඒ ෆොටෝ එකක් ගහපන්. අර පැත්තට ගිහින් Omida හරි වන් ගෑවා happy birthday thank you බා. ඔළුවත් කරගෙන මේ මෙතනක් තියනවා ඒ අපි එක තැන කරගෙනවා වගේ හිතෙන්නේ මට ඉතර. මේ ඔක්කොම එක වගේ කොහෙට හරි යමන් ඉදින අස්සෙන් මුල්ලෙන් දා ඇයින් එළියට අඩෝ මේ මෙච්චර හිටියමද කොහොමද අපි දෙන්න ගොම් පළවෙනි ඉදින මෙච්චර හිටියා මේ බ්ලැක් රූම්ස් වලට ඇවිල්ලා අර තාම එකෙක්වත් ගහන්නේ සිරාඩම් බා. මේ පැත්තට ආයා ආපු පැත්තට. අරු අඩෝ උයි නා ඊගෙන එන්න මම දකිද්ද අඩෝ බයක් තිබුණා. අවුදෝ උපන්දිනේ මෙහෙම සර්ප්‍රයිස් දෙන්නේ
ඒ දෙන්නම එකසිට අහුවේද මන්දවා ඒක තමයි බා. මම මේ යනවා දෙන්නෙක් වෙලෙක් ඉන්නවා නිවා. ඔබ කොහෙටද යන්නේ කියලා බලලා යන්නේ ආව. අපිට පළවෙනි අතුරා අද අය නම් මෙහි ගන්න දෙයක් නැව මට ෂුවර් අතෙන් තමයි යන්න තියෙන්නේ ඕක කපාටද කියලා ඉතින් හරක් පාට දෙස් එකක් කරේ උඩ දුර පේන්නේ නැහැ මම දැක දැක අය හැල්ලේ මේ කොහොමද යන්නේ? මේ ලොල්ලු මං ළඟටම ආවේ අපෝ අනිත් පැත්තෙන් දාලා ටිකෙක් නෙවෙයි වෙදලා ඉන්නේ බලන්න වෙදලා ඉන්නේ බලන්න මං කිව්වනේ ඔබට දෙන්නෙක් ඉන්නවා කියලා. ඒ ඔබ කොහෙද ඉන්නේ මම පටන් ගන්න ගන්න තරව. පොලි කුක්කු මල්ලිලා වගේ වම්මු. ඔව්වලා මේ කොහෙන් යත්තේ ආවා hina වෙවි පොඩි උන් බය කරන්නේ මෙතන මොකද කරන්නේ නැද්ද දැන් නිවුස් කෑලි හොයාගෙන නිවුස් වහන්නේ නැතුනද ආපු දොරට බා. මෙතන හැදිනම් අපි දෙන්නගේ සිග්නල් වලක් ගියා දෙන්න කතා කරන දේවල් දෙන්නට ඇහෙන්නේ නැතු ගෑ ඊට පස්සේ ඉතින් අපිට ගොඩක් මැච් එක වෙලා ගියා කියන්නේ දෙන්න දෙකට බෙදිලා හිටියේ කොහොමද බෑ ෆයිනලි වැඩේ කරා ඔයාලම බලන්න කොහොමද අපි ඉවර කරන්න කියලා මේක මට ඇහෙන්නේ නැහැ. හරි ඉතින් ඒ වෙලේ මම මැරුණා ඒ වුණාට මම මැරුණට පස්සේ ආපහු ආවා ඒ වගේම අපේ 98 ඇතුළු නිල් පාට පැත්තක් හරි දැන් ඒ පැත්තෙන් ගිහලා ඒ පැත්තේ තිබ්බ දෙවුරු තරංග වෙලා අන්තිර අපි දෙන්න සෙට් වෙලා කොහමද දොරෙන් පැනගත්තා ඔයාලා බලන්නකෝ එක වෙච්ච හැටි ආයෙ වගේම කියන්න ඕනේ අපි අලුත් වීඩියෝ එකක් හම්බෙමු මේ හැමෝටම ටරබයි see you bs හරිද ඊළඟ වීඩියෝ එකේ අනිවාර්යයෙන්ම සෙට් වෙමුවා